Hi guys, so ඉතින් මගේ Thailand tour එකේ videos දෙකක් මම කලින් ඔයගොල්ලන්ට ගෙනාවා. ඉතින් මම අද කියන්න යන්නේ මගේ tour එකේ shopping mall එකක් ගැන. ඉතින් අපි බලමු මොකද උනේ කියලා. ඉතින් අපි shopping mall එකට ඇතුළේ එද්දිම දැක්කේ මෙන්න මේ වගේ පළතුරු ගොඩක්. ඉතින් මේ පළතුරු ලංකාවේ පළතුරු වලට වඩා දෙගුණයක් තුන්ගුණයක් විතර ලොකුයි. එතකොට මේ තියෙන ජම්බෝල. ඉතින් මම ජම්බෝල නම් ගත්තේ නැහැ. මොකද මම ජම්බෝල කන්න ආස නැහැ. ඉතින් අපි තව චුට්ටක් ඉස්සරහට යද්දි දැක්කේ කොමඩු. ඉතින් මේ කොමඩු ලංකාවේ කොමඩු වගේ දෙගුණයක් විතර ලොකුයි. එක ගෙඩියක් කිලෝ 7ක් 8ක් විතර බරයි. මේ තියෙන දූරියන්. දූරියන් කොච්චර ප්‍රසිද්ධ පළතුරක් වුණත් තායිලන්තේ ප්‍රසිද්ධ තැන්වල නම් මේක කන්න බෑ. මොකද ප්‍රසිද්ධ තැන්වල මේවා කන එක දඬුවම් ලැබිය හැකි වරදක් තායිලන්තේ නීතියට අනුව. එතකොට මේ තියෙන්නේ තායිලන්තයට අදාළ තවත් මොනවා හරි රස කැවිලි විශේෂයක්. ඉතින් මේවා හරිම ලස්සනට මේගොල්ලෝ තියලා තියෙනවා. ඉතින් මේ තියෙන තවත් මොනවා හරි කෑම જાතියක්. මේක හරිම ලස්සනයි. ඉතින් ලස්සන නිසාම මම මේක වීඩියෝ කරගත්තා. ඉතින් මෙතන තියෙන ප්‍රධානම දේ තමයි මේගොල්ලෝ මේ කෑම පිරිසිදුව පිළිවෙලට ලස්සනට අහුරලා තියෙනවා. ඉතින් අපිට එන අයටත් මේක හරිම ආසයි බලද්දි. ඉතින් මෙන්න මේ විදිහට එක එක කෑම જાති මෙතන ගොඩාක් තිබ්බා. ඉතින් ඊට පස්සේ මම ගියේ මම කැමතිම කේක් කන්න. ඉතින් මේ කේක් කෑල්ලක් කෑවට පස්සේ මම ගියා අයිස්ක්‍රීම් කන්න. ඉතින් මම ගත්තේ green tea අයිස්ක්‍රීම් එක. ඉතින් අපි අයිස්ක්‍රීම් කෑවට පස්සේ පොඩ්ඩක් shopping mall එකේ ඇවිදින්න ගියා. එතකොට ඒ දවසේ මෙන්න මේ විදිහට තමයි ඩෙකොරේට් කරලා තිබි මේ shopping mall එක. ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා එක එක දේවල් ගත්තා. ඉතින් බලන්නකො මොනවද මේ shopping mall එකේ තියෙන්නේ කියලා. ඉතින් අපි මේ shopping mall එකේ ඇවිදලා අපිට ඕන කරන දේවල් ගත්තට පස්සේ අපි ගියේ bubble tea බොන්න. ඉතින් bubble tea මෙතන හදද්දී ඒගොල්ලන්ට වෙනම machines තියෙනවා. ඉතින් මේගොල්ලෝ bubble tea එක හැදුවට පස්සේ හරිම ලස්සනට පැක් කරලා මෙන්න මේ විදියට අපිට දුන්නා. ඉතින් අපි bubble tea එකත් අරගෙන අපි ගියේ ඩිනර් ගන්න. හැබැයි අපි ඩිනර් ගන්න ගියේ සුපිරිම ප්ලේස් එකකට. ඉතින් ඒ ප්ලේස් එක ගැන මම ඔයගලට ඊළඟ වීඩියෝ එකේදී පෙන්නන්නම්.